අපි දන්නවා අපේ රටේ ඩොලර් ආර්ථික රඳා පවතින ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. ලංකාවේ තුළ ඩොලර් එන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. අපනයන ආදායම අපේ රටේ තියෙන සේවාව සහ භාණ්ඩ පිටරට යවලා අපේ රටේ එන බදලා එන ඩොලර් වලින් අපේ ආර්ථිකය සුරක්ෂා වෙනවා. අපි කලිමුත් මේ සභාවේ කියලා තියෙනවා ඉලක්කම් සහිතව ගිය අවුරුද්දේ පළවෙනි මාස 10ට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි මාස 10 කොහොමද අපි වැඩි අගයන් වාර්තා කරේ කියලා. ඒ වගේම ගත්තොත් විදේශ ප්‍රේෂණ විදේශගතව ඉන්න අපේ රටේ ශ්‍රමිකයන් අපේ රටට එවන ඩොලර් ප්‍රමාණයත් ඒ ආකාරයෙන්ම ගිය අවුරුද්දේ පළවෙනි මාස 10ට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි මාස 10 කෙසේද වැඩි වුණේ කියන එක අපි ඉලක්කම් සහිතව සභාවට කියලා තියෙනවා. ඒ වගේම foreign direct investment ඍජු විදේශ ආයෝජනත් ඒ ආකාරයෙන්ම තමයි ඉලක්කම් සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ හතරවෙනි කාරණේ තමයි අපි අද මාතෘකාවට ගන්න විදේශ සංචාරකයන්ගේ ප්‍රමාණය. අපි ගත්තොත් එimhe ගරු සභාපතිතුමියනි ඉතිහාසයේ ලංකාවට සංචාරකයෝ වැඩිම ඇවිල්ලා තියෙන මෑත ඉතිහාසයේ 2018 අවුරුද්දේ දල වශයෙන් මිලියන 2.3ක් වගේ. අපි පළවෙනි මාස 10 සංසන්දනය කරොත් එහෙම ගිය අවුරුද්දේ පළවෙනි මාස 10ත් එක්ක මේ රටේ විදේශිකයන්ගේ පැමිණීම වැඩි වෙලා තියෙනවා. ඒක පැහැදිලි වැඩිවීමක් වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ වෙනකොට නොවැම්බර් 12 වෙනිදා වෙනකොට ලංකාවට 19,72,957ක් විදේශිකයන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ විදේශිකයන් පැමිණීම හරහා ලැබෙන ආදායම ගත්තොත් ඒක තමයි වැදගත් කාරණය. number of foreigners-ලා වගේම ඉලක්කම වගේම අපිට ලැබෙන ආදායමත් වැදගත්. අපිට මේ වෙනකොට මිලියන 2659ක ඩොලර් මිලියන 2659ක ආදායමක් ලැබිලා තියෙනවා. 2024 පළවෙනි මාස 10ට සාපේක්ෂව ගරු සභාපතිතුමියනි ඒක 4.9ක වර්ධනයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාව තුල ගණන් හදලා බලපුවාම සංචාරකයෙක් ලංකාවට ඇවිල්ලා ගත කරන දින ගාන බැලුවොත් එimhe අපි කියනවා ටූරිස්ට් නයිට් කියලා. ඒක සාමාන්‍ය දින 8මාරක් වගේ කාලයක් තමයි ගත කරන්නේ. ඒ වගේම සංචාරකයෙක් ලංකාවට ඇවිල්ලා වියදම් කරන දවසකට වියදම් කරන මුදල් ප්‍රමාණය ගත්තොත් එimhe ඩොලර් 172ක් වගේ අගයක තමයි තියෙන්නේ. හැබැයි අපිට තියෙන අභියෝගයක් ඒ අභියෝගයට අපි සාර්ථක මුහුණ දෙමින් ඉන්නවා. ලංකාවට එන සංචාරකයා අතර ගත්තොත් එimhe දවස් 8මාරට ඩොලර් 1500ක් 2000කට අඩුවෙන් වියදම් කරනවා වගේම ඒ සංචාරකයා මාලදිවයිනට ගියොත් එimhe සාමාන්‍ය ඩොලර් 4500ක් වගේ ප්‍රමාණයක් වියදම් කරනවා. ඒතකොට අපි ඇජෙන්ඩා එක හදලා තියෙන රජය විදියට සහ අමාත්‍යාංශ විදියට අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවට පැමිණෙන සංචාරකයෙක් ගත කරන දින ගාන වැඩි කර ගැනීම සහ දිනකට වියදම් කරන ඩොලර් ප්‍රමාණය වැඩි කර ගැනීම හරහා තමයි අපිට සංචාරක කර්මාන්තයේ මුදල් උත්පාදනය වැඩි කරන්න හැකියාව ලැබෙන්නේ. ඒතර මේ සඳහා අපිට ඇක්ටිවිටීස් අවශ්‍යයි, ක්‍රියාකාරකම් අවශ්‍යයි. දින ගාන වැඩිපුර රඳවා ගැනීම සහ වැඩිපුර වියදම් කරා ගැනීමට. ඒ වෙනුවෙන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ අමාත්‍යාංශ පැත්තෙමුත් හැමෝම දන්නවා ඇල්ල ගමනාන්තය ප්‍රසිද්ධ වුණා දුම්රිය ගමනාන්තය. සාමාන්‍යයෙන් විදේශ සංචාර ඕගනයිස් කරන කට්ටිය arrange කරන කට්ටිය ඒගොල්ලන්ට තියෙන අයිටනරි කියලා කියන්නේ පටන් ගන්නකොට ඒකම ඇතුළත් කරලා තිබ්බා ඇල්ල ඩෙස්ටිනේෂන් එක ටිකට් එකත් එක්ක. ඒ හරහා තවත් මාෆියා එකක් නිර්මාණය වුණා. නමුත් අපි ඒක සෑහෙන කළමනාකරණය කරගන්න හැකියාව ලැබුණා. ඒක එකක්. ඒක ඇවිල්ලා ජාතික මට්ටමේ වැඩක්. ඒ වගේම අපි ප්‍රාදේශීය මට්ටමෙත් වැඩ හදන්න ඕනේ. ඒකට තමයි අපි හදලා තියෙන්නේ අමාත්‍යාංශය හරහා මැදිහත් වීමෙන් ප්‍රාදේශීය කමිටු හදලා තියෙනවා. එක් දිස්ත්‍රික්කවල කලින් මන්ත්‍රීතුමියක් මහනුවර දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමිය යොමු කරා මහනුවර දිස්ත්‍රික්කය ගැන අපි හදලා තියෙනවා මේ විදිහට කමිටු. ඒ කමිටු හරහා සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරමින් සිටිනවා. ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම මේ මන්ත්‍රීතුමියට ආරාධනා කරනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට මීට වඩා මැදිහත් වෙන්න, කාලය ගත කරන්න. ඒ හරහා හිතන එතුමියගෙත් තියෙනවා නම් යම්කිසි අදහස් යෝජනා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් තමයි සංචාරක ව්‍යාපාරය අපිට ඇතුළට ඇද ගැනීමට වැඩ පිළිවෙල කරගෙන යන්නේ. ඒ වගේම මම කරුණක් මැදි කරන්න කැමති උදේ කතා කරපු හෙක්ටර් අග්‍රාමි මන්ත්‍රීතුමත් යොමු කරා සංචාරකයන් ලංකාවට පැමිණෙනවත් එක්කම අපි කවුලුවක් විවෘත කරා බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ සංචාරකයන්ට ලයිසන් ගන්න අවශ්‍ය නැහැ. රියදුරු බලපත්‍ර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක එතනින් ගැනීමේ හැකියාව. හැබැයි මේක මෙතනින් නොගත්තත් ඔවිට කලිමුත් අවුරුදු වල සංචාරකයෝ වේර හැරට ගිහිල්ලා තමන්ගේ රියදුරු බලපත්‍රය ගත්තා. මේකත් එක්ක විපක්ෂයේ සමහර උදවිය ගැටලුවක් මතු කරන්න උත්සාහ කරා මේ සංචාරක ව්‍යාපාරයේ රියදුරු වෘත්තියේ යෙදෙන කට්ටිය සම්බන්ධයෙන් තමන්ගේ වෘත්තීය භාවය අහෝසි වෙනවා කියලා. නමුත් ඉලක්කම් සහිතව කිව්වොත් ගරු සභානායකතුමියනි මේක සම්පූර්ණ සාවද්‍යයක්. අපි ගත්තොත් මේ වැඩේ පටන් ගත්තේ අපි කවුළුවේ ඇරිය අගෝස්තු 3 වෙනිදා මේ අවුරුද්දේ. එතන මේ අවුරුද්දේ අගෝස්තු 3 වෙනිදා ඉඳලා 31 දක්වා අගෝස්තු මාසෙ විතරක් ගත්තොත් එහෙම ලංකාවට සංචාරකයෝ ඇවිල්ලා තියෙනවා 1,98,235. 1,98,235ක් ලංකාවට සංචාරක වෙනකොට මෙම කවුළුවෙන් ලයිසන් අරගෙන තියෙන්නේ රියදුරු බලපත්‍ර අරන් තියෙන්නේ 2,306යි. ඒක ඇවිල්ලා පැමිණිච්ච සංචාරක ප්‍රමාණයත් එක්ක ගත්තාම 101.16ක්. ඊළඟට
සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 30 දක්වා මාසෙ ගත්තොත් එහෙම ලංකාවට සංචාරකයෝ 1,50,971ක් ඇවිල්ලා තිනවා. හැබැයි කවුළුවෙන් ලයිසන් අරන් තියෙන්නේ රියදුරු බලපත්‍රය අරන් තියෙන්නේ 1,965යි. ඒ කියන්නේ 1.2.4. ඊළඟට ඔක්තෝබර් 1 වෙනිදා 31 දක්වා කාලය ගත්තොත් එහෙම ලංකාවට සංචාරකයෝ ඇවිල්ලා තිනවා 1,65,193ක්. හැබැයි රියදුරු බලපත්‍රය අරන් තියෙන්නේ කවුළුව හරහා 1,977යි. ඒක ඇවිල්ලා 1.26යි පැමිණි සංචාරකයොත් එක ප්‍රතිශතයක් ගත්තොත් එහෙම. මේ මාසයේ නොවැම්බර් 1 වෙනිදා ඉඳලා 14 වෙනිදා දක්වා සංචාරකයෝ 82270ක් ඇවිල්ලා තියෙනවා. එම කවුළුව හරහා ගුවන් තොටුපළේ තියෙන කවුළුව හරහා රියදුරු බලපත්‍රය අරන් තියෙන්නේ 947යි 101.15. එතකොට අගෝස්තු 3 ඉඳලා මේ දක්වා කාලය තුල පැමිණීම සියලු සංචාරකයෝ ගණන් ගත්තොත් එම 6,46,689යි. කවුළුව හරහා රියදුරු බලපත්‍රය අරගෙන තියෙන්නේ 7,195යි 1.19%. ඒ කියන්නේ 98.89%ක්ම රියදුරු බලපත්‍රය අරගෙන නැහැ. හැබැයි අපි මේ හරහා දෙන ඉමේජ් එක මොකක්ද? අපි මේ හරහා දෙන ප්‍රතිරූපය මොකක්ද සංචාරක ව්‍යාපාරයට? ඔවුන්ගේ වැඩ පහසු කරගන්න සමහර කට්ටිය එනවා ඇඩ්වෙන්චර් වලට. එක එක විදිහට එනවා. සමහර සංචාරකයෝ එනවා මුකුත් නැහැ බබල් එකක් ඇතුලේ රන් කරනවා. බබල් එකක් විදිහට ඒගොල්ලෝ තමන්ගේ ගමනාන්තවලට යනවා. තව සංචාරකයෝ කැමති ලංකාවේ තියෙන දේශීයත්වය, ලංකාවේ තියෙන ගමනාගමනය, ලංකාවේ තියෙන ප්‍රවාහනය අත්විඳලා තමන්ගේ සංචාරක අත්දැකීම් ගන්න. තව සංචාරකයෝ කැමති ඇඩ්වෙන්චර්ස් වලට, ක්‍රියාකාරකම් වලට. ඒ සංචාරකයෝ තමයි වැඩි හරියක් මේ රියදුරු බලපත්‍ර ගන්න. ඒ ප්‍රමාණය ගත්තොත් එම සම්පූර්ණ රියදුරු කර්මාන්තයේ යෙදෙන සංචාරක ව්‍යාපාරයේ පිරිසට කිසිම අභියෝගයක් වෙන දෙයක් නෙවෙයි. මේ කවුළු හරහා අපි උපයලා තියෙනවා රුපියල් මිලියන 15ක් මේ කාල පරිච්ඡේදය තුල. ඒ වගේම ගරු සභාපතිතුමනි මෙම රියදුරු සංගම් වලින් ඉල්ලීමක් තිබ්බා. මෙම කවුළුව හරහා ඉදිරිපත් කරන ගන්න මුදල මදි ඒ මුදල වැඩි කරන්න කියලා. ඒක අපි ඒ ගැසට් එකට ඊයේ දිනේ ගරු අමිතුමා අස්තන්ත ලැබුවා. සත්‍යයක් දෙයක් ඇතුළත අපිට මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක මෙහෙමයි තියෙන මම මේක කියවන්නම්. 2022 ඔක්තෝබර් මාස 10 වන දින අංක 2301 ඇලිරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2022 අංක 3 දරන මෝටර් වාහන නියෝග පහත දක්වන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ. මෙහිදී විදේශ ආධාර කාරණ විතරක් කියවනම් 12 එකේ විදේශීය රියදුරු බලපත්‍රයක් මත පදනම්ව ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් විදේශීය පුරවැසියෙකු වෙත නිකුත් කිරීමේදී කලින් තිබෙ රුපියල් 15000යි දැන් රුපියල් 60000 දක්වා වැඩි කරලා තියෙනවා. ඊළඟ විදේශීය පුරවැසියෙකුට නව ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම කලින් තිබෙ 25000යි දැන් 45000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම විදේශීය පුරවැසියෙකුට අදාළව විකෘති වූ හානි වූ දුර්වර්ණ වූ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් වෙනුවට අනුපිටපතක් නිකුත් කිරීම රුපියල් 15000 දක්වා තියෙනවා. ඊළඟට විදේශීය පුරවැසියෙකුට අදාළව අස්ථානගත වූ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් වෙනුවට අනුපිටපතක් නිකුත් කිරීම රුපියල් 30000ක් කවුළුවෙන් මුදල් ගන්නවා. ඒ වගේම අපි දන්නවා විදේශීය පුරවැසියෙකු වෙත ආගන්තුකයෙකුගේ తాවකාලික බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා සාමාන්‍ය මාසික කාලයක් සඳහා රුපියල් 15000යි, මාස 1කට වැඩි හා මාස 2ක කාල සීමාවක් සඳහා රුපියල් 21000යි, මාස 2කට වැඩි සහ මාස 6ක කාල සීමාවක් සඳහා රුපියල් 30000යි, මාස 6ට වැඩි මාස 12ක කාල සීමාවක් සඳහා රුපියල් 45000ක් වශයෙන් අය කිරීමේ ගණු මුදල් සංශෝධනය කරලා ඒක අගය වැඩි කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තිබෙන්නේ. මේ ආකාරයෙන් අපි සංචාරක ව්‍යාපාරය ගැන හිතනවා. හැබැයි මේ කාරණයක් මතක් තියාගන්න ඕනේ. අපි තියෙනවා ජාත්‍යන්තර රියදුරු අවසර පත්‍ර ශ්‍රී ලංකාවේ පිළිගන්න ආකාරය. සාමාන්‍යයෙන් ගරු සභාපතිතුමනි මෝටර රථ වාහන පනතේ 132 ආවගන්තිය තියෙනවා 1968 11 වියනා සම්මුතියේ. ගිවිසුම්ගත වෙලා තියෙන රාජ්‍ය වලින් හරි ගිවිසුමට එකඟ වෙලා තියෙන රාජ්‍ය වලින් හරි මෝටර් වාහන පනතේ ඒ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් සමග ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට අපිට රියදුරු බලපත්‍ර නිකුත් කරන්න වෙනවා. ඒ වගේම අපේ 1947 රථවාහන සම්බන්ධ ජිනීවා සම්මුතිය සමග ගිවිසුම්ගත වෙලා තියෙන රාජ්‍යයක් විදියටත් ඒ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර සහිත සංචාරකයන් ලංකාවට පැමිණුණාම ඒ අයටත් මේක ඉදිරිපත් කරන්න වෙනවා. මේ සංචාරක ව්‍යාපාර බද්ධ වෙලා තියෙන අපේ මේ අද කතා කරන අනිත් අමාත්‍යාංශත් එක්කම රටේ නීතියක් නැත්තම් රටේ සමාජීය ව්‍යාකූල නම් ආර්ථික ස්ථාවරත්වයක් නැත්තම් සංචාරකයා ලංකාවට එන්නේ නැහැ. අපි දන්නවා කොහොමද කලින් රටේ නීතිය තිබ්බේ කියලා. ඔයගොල්ලෝ දන්නා හිරුනිකාලා කොහොමද ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු පැහැර අරගෙන ගිහලා දඬුවම් කරේ කියලා නීතිය තමන්ගේ අතට අරගෙන තිබ්බේ. අපි දන්නා කලින් කතා කරා චාමර සම්පත් ගරු මන්ත්‍රීතුමා ගුරුවරියෝ දැනගස්සලා කොහොමද නීතිය ක්‍රියාත්මක කරේ නීතිය තමන්ගේ අතට ගත්තේ කියලා. ඒ වගේම අපි දන්නා මර්වින් සිල්ලලා දැන් දුකයි. හැබැයි රාජ්‍ය සේවකයා ගස් බැන්දා. තමන්ගේ නීතිය අතට ගත්තා. රාජ්‍ය සේවකයා ගස් බැඳලා තමයි නීති ක්‍රියාත්මක කරේ. ඒකේ දිගුවක් තමයි අද
මන්ත්‍රීතුමගේ ගේන්නේ අභියෝග කරනවා බය කරන්න හදනවා අපේ වතුකම්කරු ජනතාවට රුපියල් 200ක් දෙන්න යනකොට මොකද කියන්නේ මේකට අස්සම් කරොත් ඕගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙයි මේක අනීතික වැඩක් මොකද මේ කරන්නේ මර්වින් සිල්ලා කරපු එකම දිගුවක් රාජ්‍ය නිලධාරියා ගස් බඳිනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ ආකාරයෙන් තමයි දෙන රුපියල් 200 නවත්තන්න යන්නේ මේක විතරක් නෙවෙයි කොහොමද ගෝඨාභය කතා කරන්නේ නියෝජ්‍ය ඇමතුමා ඔබතුමායි කාලය අවසන් කොහොමද ගෝඨාභය කතා කරේ තමන්ගේ මුවින් පිට වෙන සෑම වචනයක්ම ගැසට් එකක් කිව්වා එහෙමයි රටේ නීතිය තිබ්බේ එහෙමයි රටේ නීතිය තිබ්බේ කතා කරන්න කැමති නැහැ මැරිච්ච අය ගැන බන්ධනාගාර ඇමතිවලා ඉන්නකොට රෑ 12ට බීලා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බන්ධනාගාරට බැහැලා රැඳෙවියෝ එළියට අරගෙන පිස්තෝලේ කනට තියලා නීතිය ක්‍රියාත්මක කරේ. ඒ වූ රටක් තමයි අපි වෙනස් කරේ නීතිය. නීතිය නැතුව නීතිය සාධිපත්‍ය ඇති කරේ එහෙම. සමාජ සාධාරණත්වය ඇති කරේ එහෙම. එහෙම පරිසරයක තමයි සංචාරකයා එන්නේ. විදේශ ආයෝජකයා එන්නේ. එහෙම නැතුව අපිට මේක කොට දාන්න බෑ ගරු සභාපතිතුමනි. එහෙම රටක් තමයි අපි හදලා තියෙන්නේ. ඒක දිගුවක් තමයි ඉදිරියටම යන්නේ. ඉදිරි වර්ෂ 5 ඇතුළත සංචාරක ව්‍යාපාරය වගේම නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරමින් අපි මේ රට ස්ථාවර කරනවා. බොහොම ස්තුතියි.